කන්නේ මොකද්ද කියලා දන්නේ නැතුව රූපවාහිනිය ඉස්සරහා ඉඳන් ලැබෙන ඕනම දෙයක් ගිලින්න පුරුදු වෙච්ච අපිට මෙවැනි දේවල් එක්ක අපි අකුලන්නේ දරුවගේ සෞඛ්‍ය අමතක කරන්න එපා. මහජන සෞඛ්‍ය තියෙන්නේ යම් අනුතුරුදායක තැනක. බෝ නොවන රෝගීන් හා කුඩා දරුවන් බෝ නොවන රෝගීක ගොදුරක් වෙන්න තියෙන මූලික හේතුව තමයි අනිත් අයට වඩා මේ අයගේ ප්‍රතිශක්තිකරණය දුර්වල වීම. මේවට විසඳුම් නෑ. ඒ කියන්නේ නාගරිකව ජීවත් වෙන අපිට අපි කොහොමද එහෙම දේවල් වලට යන්නේ කියන ප්‍රශ්නය තියෙනවා. මේ වෙනස් වෙච්ච විකෘති වෙච්ච ජීවන රටාවක් ගත කරන අපි ඕගොල්ලෝ සියලු දෙනා මේ ගොදුරක් වෙලා තියෙනවා. දරුවන්ට වෘත්තීය තත්ත්ව හදනවා, සමාජ තත්ත්ව හදනවා, දේපොළ තත්ත්ව හදනවා. හැබැයි දරුවන්ට සෞඛ්‍යයක් හදන්නේ නැහැ. හැම ගෙයක් ඇතුළෙම වෛද්‍යවරියක් ඉන්නවා. මේ සුපිරි වෙළඳසැලේ අපි අර කරත්තේ තල්ලු කරගෙන යන අපි සමහරවිට අන්තිමට තමයි අපිට ඕන කරන දේ ගන්න තියෙන්නේ. අපේ මේ වැඩසටහනේ පරමාර්ථය ඔබව නිරෝගී කිරීම. ආයුබෝවන්. ආයුෂ බොහෝ වේවා. අපි එහෙමයි ප්‍රාර්ථනා කරන්නේ ලාංකිකයන් විදිහට. ආයුෂ බොහෝ වෙන්න නම් අපි නිරෝගීව ඉන්න ඕනේ. නිරෝගීකම කියන දේ හැමදාමත් ඖෂධ වලින්ම විතරක් ලබා ගන්න බෑ. අපිට තියෙන්න ඕනේ ප්‍රීතිමත් සංසුන් මනසක්. අපේ මුව සුන්දර සිනහවකින් පිරීලා තියෙන්න ඕනේ. ඒ වගේම තමයි අපේ හදවතේ ආදරය තියෙන්න ඕනේ. මේ හැමදේමත් එක්ක නිරෝගී වෙන්න අපිට බොහෝ දේ කරන්නත් වෙනවා. ස්වස්ථ නවෝදය අපේ මේ වැඩසටහනේ පරමාර්ථය ඔබව නිරෝගී කිරීම. යහපත් සෞඛ්‍ය තත්ත්වයක් උදෙසා මඟ පෙන්වන දීර්ඝායුෂ භුක්ති විඳීමට ඇති ඉඩකට විවෘත කරන ජීවකයන් ඔබ හමුවට එන මාවත තමයි ස්වස්ථ නවෝදය. ඉතින් අපේ රට ගත්තම මේ පුරාණ වෙදකම නැත්නම් හෙළ වෙදකම කියනවා. මේ ආයුර්වේද වෙදකම. මේකත් එක්ක ලොකු සහසම්බන්ධයක් තියෙනවානේ. ඒ නිසාම ස්වස්ථ නවෝදයද අපේ වැඩසටහනෙන් අපි මුලින්ම කතා කරන්න හිතුවේ මේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාව සම්බන්ධ කාරණා එක්ක. ඒ නිසාම අපිට මේ සෞඛ්‍ය සම්පන්න ජීවිතය ඉදිරියට ගෙන යන්න උදව් වෙන ජීවකයන්න් කෙනෙක් අපි හැදෙව්වා. ඒ වෙනුවෙන් අපි ආරාධනා කළේ ආයුර්වේද වෛද්‍ය නෙළුප් දර්ශන මල්ලව මහත්මයාට. ආයුබෝවන් ඔබතුමන්ට. අපි ප්‍රජා සෞඛ්‍ය ගැන නැත්නම් මේ මහජන සෞඛ්‍ය ගැන කතා කරද්දී ඩොක්ටර් මේ වෙනකොට තියෙන වටපිටාවත් එක්ක මේ මහජන සෞඛ්‍ය ගැන ඩොක්ටර්ට තියෙන අදහස නැත්නම් අද මේ තත්ත්වය පවතින තත්ත්වය පිළිබඳව මොකක්ද කියන්න තියෙන්නේ? මුලින්ම අපි ආරම්භයක් හැටියට ඔබතුමී ගත්ත පූර්විකාව තුළ අන්තර්ගත වුණා අපි ගාව තිබුණ පාරම්පරික දැනුම අවබෝධය ඒක අපේ සංස්කෘතියත් එක්ක බද්ධ වෙච්ච ජීවන රටාවත් එක්ක බද්ධ වෙච්ච ජීවන රටාව තුළ අන්තර්ගත වෙච්ච ආහාර රටාවත් එක්ක බද්ධ වෙච්ච කාරණා කිහිපයක්. එතකොට මූලිකව අද මේ සෞඛ්‍ය තීරණය කරනකොට ඒ සෞඛ්‍ය දර්ශකවල අපි එහා මෙහා නොගිහින් ඉහළ තැනක තියෙන්න පුළුවන් ප්‍රජා සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ. ඒ ප්‍රාථමික සෞඛ්‍ය සංරක්ෂණ ක්‍රමවල තියෙන ඉහළ දියුණුතාවය උඩ. නමුත් අද වෙද්දී එක් වයසක් ගත කරනකොට හා සමහර වයස්කාණ්ඩ සීමා නොමැතිව තමන්ගේ ජීවිතය සම්බන්ධයෙන් අවදානන්තරක ඉන්නේ. ඒකට හේතුව විශේෂයෙන්ම බෝ නොවන රෝග වගේ රෝගයන් අපේ ප්‍රජාව සමාජයේ ආක්‍රමණය කරමින් තියෙන වටපිටාවක මේ ආක්‍රමණයට හසු වෙච්ච කොටසක් හැටියට මේ වෙනස් වෙච්ච විකෘති වෙච්ච ජීවන රටාවක් ගත කරන අපි ඕගොල්ලෝ සියලු දෙනා මේ ගොදුරක් වෙලා තියෙනවා. මේ ගොදුරක් වීම වළක්ව ගන්න නම් අර මුලින් හඳුන්වා දුන්න අපේ අර පරණ සංස්කෘතික ලක්ෂණ වලට අපි යා යුතුව තියෙනවා. හැබැයි ඒ වෙලාවේදී මම මෙතන විශේෂම කාරණයක් මතු කරනවා. අපි දැනට වසර කිහිපයකට ඉස්සෙල්ලා මුහුණ දුන්නා කොරෝනා ආසාදනයත් එක්ක. කියන්නේ ජාත්‍යන්තරව විහිදී පැතිරී ගිය බෝ වන රෝගයක ආක්‍රමණයකට අපි හසු වුණා. මේ බෝ වන රෝගයේ ආක්‍රමණයට හසු වෙච්ච වෙලාවෙත් හොඳට බලන්න මිය ගිය අය කවුද කියලා, අනතුරුදායක තත්ත්වයකට පත් වෙච්ච අය කවුද කියලා. ඒ තමයි කුඩා දරුවන්, ඒ වගේම දියවැඩියා, පිළිකා, හෘද රෝග, අධික රුධිර පීඩනය වගේ බෝ නොවන රෝග වලට කාලාන්තරයක් තිස්සේ ප්‍රතිකාර ගන්න අය. මෙන්න මේ අය බෝ වන රෝගයක බෝ නොවන රෝගීන් හා කුඩා දරුවන් බෝ නොවන රෝගයක ගොදුරක් වෙන්න තියෙන මූලික හේතුව තමයි අනිත් අයට වඩා මේ අයගේ ප්‍රතිශක්තිකරණය දුර්වල වීම. ඒතර අපි බෝ නොවන රෝග හා බෝ වන රෝග හඳුනා ගන්නවත් එක්කම අපේ ජීවන රටාව වෙනස් වීම තුළ අර ජීවන රටාව තුළ අපි ග්‍රහණය කරගත්ත සම්පතක් තියෙනවා. ඒ සම්පත තමයි
අපේ ඇගේ තියෙන ප්‍රතිශක්තිකරණය. මේ ප්‍රතිශක්තිකරණය දුර්වල වීමම හේතු වෙනවා එක්කෝ ඒ පැත්තෙන් එහෙම නැත්නම් මේ පැත්තෙන් මරණය අත්පත් කරගන්න. ඒ කියන්නේ බෝවන රෝගයකින් හෝ බෝවන රෝගික ගොදුරක් බවට පත් වෙන්න අවස්ථාවක් තියෙනවා. ඒ නිසා අද දවසේ සමාජයේ මහජන සෞඛ්‍ය සම්බන්ධයෙන් කතා කරනකොට මහජන සෞඛ්‍ය තියෙන්නේ යම් අනතුරුදායක තැනක. අපට පාලනය කළ නොහැකි ජීවන රටාවක් තුළ අපි ගිලිලා ඉන්නවා. එයින් එළියට එන්න දරන උත්සාහයක් තමයි මේ අපේ වැඩසටහන. දැන් මේ මහජන සෞඛ්‍ය ගැන කතා කරද්දී ડોක්ටර් දැන් අපේ රටේ තියෙන මේ ආර්ථික සමාජීය තත්ත්වයන් මේකට බලපානවනේ. අපි ඒ ගැන පොඩි පැහැදිලි කිරීමක් කරමු. කොහොමද මේ දේවල් මේ මහජන සෞඛ්‍ය පිරිහෙන්න බලපාලා තියෙන්නේ? ඒකට මූලික හේතු තමයි අපිට තියෙන යම් යම් ආවේනික හේතුන් ප්‍රමාණයක් තියෙනවා. ඒ ආවේනික හේතුන් අපිට නිර්මාණය කරන්නේ මේ වෙළඳපොළ පරිසරයත් එක්ක. වෙළඳපොළ පරිසරයත් එක්ක අපිට ආහාරයක උවමනාව, හැඩය, වර්ණය, රසය මේ සියල්ලම අද වෙද්දී වෙළඳපොළ මත තමයි තීරණය වෙලා තියෙන්නේ. ඒතර ඒක අද භාණ්ඩයක් හැටියට ආහාරයක් අපිට පත් වෙනකොට අපි ආහාරයක් බොහෝ වෙලාවට අපේ සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් උදෙසා ගන්න පුරුද්දක් තිබ්බත් අද ඒක භාණ්ඩයක් වෙනවා. මේ භාණ්ඩය අපිට අලෙවි කරනකොට එහි තියෙන අන්තර්ගතය ගැන නොසලකා ඒට ඕන කරන ආකර්ෂණය දිනා ගන්න කරන නිර්මාණ එක්ක අපි ඒ කියන්නේ බොහෝ වෙලාවට තිරකාරක, වර්ණකාරක, රසකාරක මේවයින් සමන්විත වෙච්ච ආහාර, විකෘති කරන ලද ආහාර, කල් තබා ගැනීමට අවශ්‍ය කරන දේවල් යොදන ලද ආහාර මේ සියල්ල අපිට අපි ගොදුරක් බවට පත් වෙලා තිනවා. ඒ වගේම වෙළඳපොළ ආර්ථිකය තුළ අපිට නුවමනා බොහෝ දේවල් අපිට උවමනාව බවට පත් කරලා තියෙනවා. දැන් අපි සාමාන්‍යයෙන් අපි ගත්තොත් සුපිරි වෙළඳසැලකට අපි ගියොත් මේ සුපිරි වෙළඳසැලේ අපි අර කරත්තේ තල්ලු කරගෙන යන අපි සමහරවිට අන්තිමට තමයි අපිට ඕන කරන දේ ගන්න තියෙන්නේ. එතකොට අපි අපේ ඇස් යොමු කරන විදිහට වෙළඳපොළ දක්ෂ වෙලා තියෙනවා අපේ ජීවන රටාව වෙනස් කරන්න. අපි ඊට අනුව හැඩ ගැහෙනවා. ඒක විදිහට කන්න බලාපොරොත්තු වෙනවා. ඊට විදිහට පවතින්න බලාපොරොත්තු වෙනවා. ව්‍යායාම අඩු වෙච්ච සංකීර්ණ ජන සමාජයක ජීවත් වන අපට ව්‍යායාමයේ අහිමි වීම නිසා නිර්මාණය වෙන ශරීරයට අහිතකර සංචිතයන් ගොඩනගා ගන්න ගබඩාවක් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා මේ ගබඩාවට යන්න නම් අපි අපේ මේ සංකීර්ණ ජීවන රටාවෙන් සාමාන්‍ය ජීවන රටාවට යන්න වෙනවා. ඒ කියන්නේ අපිට ආපස්සට යන්න වෙනවා. ඉතින් ડોක්ටර් අපිට ඒක එහෙම යන්න පුළුවන්ද මේ දැන් අපි හැදිලා පිළිවෙලත් වෙලා තියෙන විදිහත් එක්ක? ඔව්. නිරෝධායනට ලක් වෙලා අපි කාලයක් තිස්සේ අපි අන්‍යයන් එක්ක ගනුදෙනු නොකර ඥාති සම්බන්ධකම්, හිතවත් සම්බන්ධකම් සියල්ලම නවත්තලා වසංගතයකින් බේරිච්ච අපිට මම හිතන්නේ දරුවන්ගේ අනාගතය ගැන හිතලා දරුවෙකුට තාත්තෙක් ඉන්න ඕන, දරුවෙකුට අම්මෙක් ඉන්න ඕන. ඊට පස්සේ දරුවට ජීවිතයක් තියෙනවා. දරුවට සෞඛ්‍ය සම්පන්න ජීවිතයක්. අපි දරුවන්ට රැකියා හදනවා, දරුවන්ට වෘත්තීය තත්ත්ව හදනවා, සමාජ තත්ත්ව හදනවා, දේපොළ තත්ත්ව හදනවා. හැබැයි දරුවන්ට සෞඛ්‍යයක් හදන්නේ නැහැ. සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට දරුවට උරුම කළ යුතුයි කියන දේ දරුවගේ අධ්‍යාපනයේ ඉඳන්ම තරාතිරමේ ඉඳන්ම හැම දෙයක්ම ගොඩනගනකොට මව්දෙමෝපියෝ තුළ තිබිය යුතු මූලික බලාපොරොත්තුවක් වෙන්න ඕනේ. එතෙන්දී හැම වෙලාවකම අපේ ජීවන රටාව, ආහාර රටාව මේ හැම දෙයක්ම සීමා කළ යුතුයි කියලා මම විශ්වාස කරනවා පාලනයකට යටත් අර්ථවත් විදිහට. එතකොට දෙමව්පියන් වැඩිහිටියන් විදියට දරුවන්ගේ මේ සෞඛ්‍ය තත්ත්වය කුඩා කාලේ ඉඳලම වැඩි වර්ධනය කරගන්න මොන වගේ දේවල්ද වෛද්‍යතුමා කියන විදියට අපි අනුගමනය කර යුත්තේ? සරලම දෙයක් මම කියන්න. අපේ ගෙවල් ඇතුලේ ඉන්නවා මේ වෛද්‍යවරයෙක්. හැම ගෙයක් ඇතුළෙම වෛද්‍යවරියක් ඉන්නවා. පැහැදිලි කළේ? ඒ අපේ අම්මා. අම්මා මගේ දරුවා අඬනකොට ලෙඩේ කියනවා. බෙහෙතක් කියනවා. හැබැයි අපිට අම්මා විසින් අත්පත් කරගෙන ආපු පාරම්පරික දැනුම, අම්මා විසින් අත්පත් කරගත්ත ආපු අත්දැකීම් සහිත දැනුම අපි දන්නා වූ සරල සාමාන්‍ය විද්‍යාව ඉදිරියේ පරීක්ෂණාගාරයක ඔප්පු කරන්න බැරිකම උඩම අපි ඒක ඔච්චමට ලක් කරලා තියෙනවා. ඒක නිසා මම කියන්නේ අපේ තිබිච්ච මූලික සංස්කෘතික හරපද්ධතීන් එක්ක ගැටිලා ස්වභාවික ආහාර, ස්වභාවික ජීවන රටාව අපිට අඳුරගන්න පුළුවන්. විකෘති නොකරන ලද ආහාර, කල් තබා නොගන්නා ආහාර, රසකාරක, තිරකාරක, වර්ණකාරක නොයදූ ආහාර, කෘමිනාශක, වල්නාශක නොයදූ ආහාර වලට යන්න පුළුවන්. ඒක හරි අමාරු වැඩ. මම මේක තමයි ડોක්ටර්ගෙන් අහන්න හැදුවේ. දැන් අපි මේ රටාවට අපිව යොමු කරලා අපි කාලයක් තිස්සේ මේවත් එක්කමයි ඉන්නේ. අපිට සමහර වෙලාවට ડોක්ටර් මේවට විසඳුම් නැහැ. ඒ කියන්නේ නාගරිකව ජීවත් වෙන අපිට අපි කොහොමද එහෙම දේවල් වලට යන්නේ කියන ප්‍රශ්නය තියෙනවා. එතෙන්දී අපි අසරණ වෙනවා. ඒ වෙනුවෙන් බෑ කියලා තීරණයක් ගත්තොත් අපිට බෑම තමයි. ඒ කියන්නේ අපි අපේ හරි අපිට නාගරික ජීවන රටාවෙන් බෙදෙන්න බෑ.
ඒක තමයි අපි පතාගෙන ආවේ ගම්බිම් විකුණලා දාලා මේ නගරයට ආවේ. ඒ නාගරික ජීවනයේ ජීවිතය අත්දකින්නත් එක්ක අපේ රැකියාව දරුවන්ගේ අධ්‍යාපන කටයුතු මේ සියලු දේට පහසු වෙන්න බලාගෙන අපි නගරයට ආවා. ඒ නගරයට ආවොත් ඇවිල්ලා අත්පත් කරගන්න නාගරික සිතුවිලි නාගරික ජීවන රටාවට අමතරව අපි ඇයි මේ නාගරික ආහාර රටාවට යොමු වෙන්නේ? මේ ඔයගොල්ලෝ ගන්නම අපිම ගන්න වෙළඳ පොලේ ගන්න එළවලු හැම දෙයක්ම ඒ විදිහටම කාබනික ආහාර වශයෙන් පිරිසිදු ආහාර වශයෙන් මැද පෙර ටිකක් ගන්න පුළුවන්. එක්සත් රාජධානිය ටිකක් ගන්න පුළුවන්. එක්සත් ජනපද ටිකක් ගන්න පුළුවන්. එතකොට ලෝකේ අපිට මේ රටාවම අපිට හැරගෙන බැරි අපි විසින්ම සංකීර්ණ කරගත්ත ජීවන රටාව. කන්නේ මොකද්ද කියලා දන්නේ නැතුව රූපවාහිනිය ඉස්සරහා ඉඳන් ලැබෙන ඕනම දෙයක් ගිලින්න පුරුදු වෙච්ච අපිට දරුවන් මවගේ ජීවන රටාවට අනුව දරුවන්ගේ ආහාර රටාව සකස් කරන රටක මවගේ රැකියාව වෙන්න පුළුවන්, මවගේ විනෝදාංශ වෙන්න පුළුවන්. ඒ හැම දෙයක් උඩම අපි අකුලන්නේ මොකද්ද? පවුලේ සමගිය, සහජීවනයේ, පවුල දරුවා වෙනුවෙන් නිර්මාණය කරන නව හෝ නැවුම් ආහාර දේවල් මෙවැනි දේවල් එක්ක අපි අකුලන්නේ දරුවගේ සෞඛ්‍යය. අමතක කරන්න එපා. ඒකට වෙන වචනයක් කිව්වොත් එම දරුවන්ගේ ජීවිතේ. එහෙම කිව්වම ටිකක් බය හිතෙනවා ඩොක්ටර්. අපිට එහෙම අයිතියක් තියෙනවද දරුවන්ගේ ජීවිත අපලවන්න කියන එක? කවදා හරි ලොකු වෙලා ඒගොල්ලෝ අපිට බනි. බය වෙලා නැති එකේ වැරද්දක් තියෙනවා. දරුවොත් අම්මලත් එක්ක ක්ලිනික් යන කාලේට පත් වෙලා තියෙනවා. දරුවත් අධික රුධිරයට පීඩනයට බේත් බොනවා, කොලෙස්ටරෝල් වලට බේත් බොනවා. අම්මත් තාත්තත් අධික රුධිර පීඩනයට කොලෙස්ටරෝල් වලට බේත් බොනවා. අපි අපේ පුංචි කාලේ අත්දැකුණේ ඒක වැඩි වියට පැමිණිච්ච මහලු විය අත්පත් කර ගැනීමත් එක්ක ආපු රෝගාබාධ හැටියටයි. අද බාල තරුණ මහලු කියලා ભેදකින් තොරව හැමෝම වෙළඳ ගනිමින් යනවා ඒ රෝගී සංස්කෘතිය. ඉතින් එහෙම තියෙද්දි අපිට බැරි නම් පෙනී තියෙද්දි අපි හැමෝම ඒ ජීවන අත්දැකීම ඕනට වඩා විඳිමින් තියෙද්දි අපිට බැරි නම් වෙනස් වෙන්න. ඔතෙන්දි මට තවත් ප්‍රශ්නයක් එනවා ඩොක්ටර්. දැන් අපි ආහාර ගැන කතා කළා. අපි අපේ ශරීරයට එකතු කරගන්න බෙහෙත් වර්ගත් තියෙනවා ඔය වගේ. එතකොට අපි අපේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාව ඒක ටිකක් සංකීර්ණයි කියලා ගොඩක් වෙලාවට ඉංග්‍රීසි බෙහෙත් වලට යොමු වෙනවා. ඒකත් එක්ක බෙහෙතුත් එකතු කරගන්නවානේ. ඒ සම්බන්ධයෙන් ඩොක්ටර්ගේ අදහස මොකක්ද? ඖෂධ ගත්තම ඖෂධවල සමහර ඖෂධ අත්දැකීමින්ම බටහිර ඖෂධ අත්දැකීමින්ම ඒ වෛද්‍යවරුන් හා ඖෂධ නිෂ්පාදකයන් සියලුම දෙනා කාලාන්තරයක් තිස්සේ කරන පරීක්ෂණවල ප්‍රතිඵලයක් හැටියට ඒ ඖෂධ වෙළඳ පොළට එනවා. අමතක කරන්න එපා, ඒක වෙළඳ පොළ. ඒ වෙළඳ පොළට එනකොට අපි මිලදී ගන්නේ භාණ්ඩයක්, ඖෂධයක් නෙවෙයි. සමහර විට එහි ඇති උපද්‍රව කෙටි කාලින උපද්‍රව, දීර්ඝ කාලින උපද්‍රව වෛද්‍යවරුම කියනවා. ඒක නිසා බොහෝ වෙලාවට මේ වෙලාවේ ඖෂධයක් මිලදී ගන්නකොට අපි නොකළ යුතුම දේ තමයි ඍජුව පාරිභෝගිකයා හැටියට මේ වෙළඳ පොළෙන් මිලදී ගැනීමක් කරන්න නැතුව වෛද්‍ය නිර්දේශ මත ඒකට යොමු වෙන්න. ආයුර්වේද ප්‍රතිකාරයක් ගැන ගත්තම පැහැදිලිවම පිළිගත් ආයුර්වේද වෛද්‍යවරයෙක්ගේ නියමයන්ට මඟ පෙන්වීම් වලට උපදෙස් වලට යටත්ව තමයි ගත යුත්තේ. හැබැයි මම පෞද්ගලිකව විශ්වාස කරනවා අගේ එකතු කළ භාණ්ඩයක් හැටියට ආයුර්වේද නිෂ්පාදනයක් කරනවා නම් ඒ ගැන දෙවරක් සිතිය යුතුයි කියලා. අපි උදාහරණයක් ගමු, පෙත්තක් වෙනවා කියනකොට අපි පෙත්තක් වෙන්න ඕනේ නැහැ. ඒක බටහිර කරලා ඉවරයි. අපි පෙත්තක් කරා කියමුකෝ. ඒතර ඒක පෙත්තක් හැටියට බන්ධනය කරන්න ඕන ද්‍රව්‍ය, පෙත්තක් හැටියට අච්චුවක නිර්මාණය කරන්න ඕන විදිය ස්කන්ධය, උෂ්ණත්වය මේ සියල්ල අන්තර්ගත වෙලා තියෙනවා. ඒතර ඒකේ අභ්‍යන්තර ගුණාත්මක භාවයට මොකක් වෙනවද කියන දන්නේ නැහැ. ඊළඟ දේ අපි ගත්තොත් කරලක් වුණත් ඒක අපි ජීර්ණය කරගන්න තියෙන අපිට හැකියාව. මං හිතන්නේ සමහර වෙලාවට බටහිර ජෛව විද්‍යාත්මක සාක්ෂි ඕන වෙනවා ඇති අර කරලේ තියෙන ආවරණය දිරවන්න අපිට කොච්චර හැකියාවක් තියෙනවද? ඒක ආයුර්වේදෙන් නිගමනය කළා නෑ කොහෙවත්. ඒක අන්තර්ගතයේ ආයුර්වේදයෙන් නිගමනය කරලා තියෙනවා. ඒක නිසා අගය එකතු කළ භාණ්ඩයකට වඩා කාලාන්තරයක් තිස්සේ පරිහරණය කරන ලද ඖෂධ රෝගයකට භාවිතා කරලා කමක් නැහැ. හැබැයි ඒ වගේම මේ ආයුර්වේද මතයේ හැටියට ගත්තත්, පෙරදිග මතයේ හැටියට ගත්තත්, දේශීය වෛද්‍ය ක්‍රම කෝකේ වුණත් අන්තර්ගත වෙච්ච ස්වභාවයත් ගැටිච්ච ජීවන රටාවකුත් තියෙනවා. ඒ ඇවතුම් පැවතුම් රටාවක් තියෙනවා. මෙන්න මේකට අපිට හුරු වෙන්න පුළුවන් නම් අපි අර මුලින් කතා කරපු සංකීර්ණ ජීවන රටාවත් ඒ වගේම ඊතරින් පස්සේ අපි විසින් එළියට පැනගන්න බැරුව හිර වෙලා තියෙන ජීවන රටාවට මිදෙන්න මං හිතන්නේ අපිට වෙන යමක් අවශ්‍යයි කියලා. මහජන සෞඛ්‍ය හොඳටම පිරිහිච්ච ඒ වගේ කාලයක
වෛද්‍යතුමා නිර්දේශ කරනවා මම පටන් ගනිද්දි කිව්වා වගේ නිරෝගීව ඉන්න නම් අපිට අපේ මනස සතුටින් තියාගන්න ඕන, හදවත සතුටින් පුරවන්න ඕන, ඒ වෙනුවෙන් කරන්න ඕන දේවල් මේ විදියට කෙටි කරලා වෛද්‍යතුමන් කිව්වේ. ඔබතුමන් අවසාන වශයෙන් මට කියන්න මහ ජනතාව විදියට අපි මේක පවත්වාගෙන යන්න මොනවද තව එකතු කරගන්න ඕනේ? අපේ නිරෝගී ජීවන රටාව පවත්වාගෙන යන්න. අංක එකටම අපි සමච්චලයට ලක් කල්ලා ගෙදර මුල්ලට කරලා තියෙන අර අපේ ආදරණීය අම්මගේ දැනුම ගේන්න වෙනවා සමාජයට. ඒ කියන දේට අනුව දරුවෝ ගොඩනගන්න වෙනවා. ඒක වෙනම ඒක පැත්තක් විතරයි. අනිත් පැත්ත ගත්තොත් අපි ස්වභාව ධර්මයත් එක්ක කාලීනව ඒ කාලයට අනුව ස්වභාව ධර්මයන්ගෙන් පිදිච්ච නොමිදුණු ජීවන රටාවකට යා යුතුයි කියලා මම විශ්වාස කරනවා. ඒ නිසා අපිට නැවත අපි තියෙන ඇවතුම් පැවතුම් අපේ තියෙන ජීවන රටාවන් මේ සියල්ලම අපේ සංස්කෘතියට අනුව අපේ ඇවතුම් පැවතුම් වලට අනුව පෙළගස්ස ගැනීම මම හිතන්නේ සුදුසුයි කියලා. අද ස්වස්ථ නවෝදය අපේ මේ වැඩසටහනට හරවත් අදහස් එකතු කරන්න එක්වුණු ආයුර්වේද වෛද්‍ය නිලුක්දර්ශන මල්ල මහත්මයාට අපි බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. ආයුබෝවන් ඔබතුමන්ට. ඔබටත් ආයුබෝවන්. මේ ආයුෂ බොහෝ වෙන්න ඔබ ඔබේ ජීවිතයට එක් කරගත යුතු බොහෝ දේවල් තිබෙන බව ඔබට පසක් වුණා නම් අපේ වැඩසටහන සාර්ථකයි කියලා අපි විශ්වාස කරනවා. මෙවන් තවත් හරවත් වැඩසටහනක් සමගින් ඔබ හමු වෙන බලාපොරොත්තු වෙන අදට සමුගන්න. ගිහින් එන්න. ආයුබෝවන්.